Hi guys, welcome back to our channel. ඔක්කොමලා හුලින් කියලා හිතනවා. පේනවනේ අපි බස් එකේ තමයි ඉන්නේ. ඔක්කොමලා පළවෙනි වීඩියෝ එක දැක්ක කියලා හිතනවා. මෙන්න අපි ගෙනාව අපේ අලුත් වීඩියෝ එක. මේ අපි ඩුබායි වලදී බස් එකේ යනකොට අපි දැක්ක ලස්සන දේවල් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරන්න යන්නේ. මේකට ඇතුළත් වෙනවා ඩුබායි වලදී ඒගොල්ලොන්ගේ අපි දැක්ක ලස්සන බිල්ඩින්ග්ස්, ඒගොල්ලොන්ගේ ආකිටෙක්චරල් ඩිසයින් සයිඩ් එක, පරිසරය, පාරවල්, ගෙවල් දොරවල්, යාන වාහන, ඒගොල්ලෝගේ ජීවන රටාවල් ගැන මෙතනදී අපි කතා වෙනවා. එන්න අපිත් එක්ක එකතු වෙන්න. දිගටම බලාගෙන ඉන්න වීඩියෝ එක. ඩුබායි වල ෆුල් රවුන්ඩ් අප් වීඩියෝ එකක්. ෆුල් සිටි view එකක් කිව්වනම් හරි. යා, ඔය දැන් අපිට ඈතින් පේන්නේ ඩුබායි වල ප්‍රධානම බැංකුව. මේ National Bank of Dubai. ඕක තමයි අර උස්සට පේන බිල්ඩින් එක. ඒ යන අතරවාරේ ඕගොල්ලන්ට පාර දෙපැත්තට රටේ ඉඳි ගස් පේනවා. සාමාන්‍යයෙන් අපේ රටේ අපිට කන්න හම්බ වෙන්නේ ඩේට්ස් රටේ ඉඳි. අපි ගස් එහෙම නිතර දැකලා නැහෙනේ. ඔය ගස් පාර දෙපැත්තට වවලා තියෙන උසට රටේ ඉඳි ගස්. මේ කාලේ නම් රටේ ඉඳි තිබුණේ නැහැලු. රටේ ඉඳි ටිකක් අඩුවෙන් හැදෙන කාලයක්. ඒ අතර අපි ඩුබායි වල විස්තරේ අපේ මිස් දුමින්ද අපිට ගයිඩ් කරන් යන විස්තරේ ඕගොල්ලොත් එක්ක ෂෙයා කරන්න. එතකොට එතනින්ත් ඕගොල්ලන්ට ඩුබායි ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඔරිජිනල් එමරටිස්ලා කියන්නේ ෆිෂර්මන්ස්ලා. අපි ලංකාවේ මාළුකාරෝ කියලා ඒගොල්ලෝ තමයි මේ ඔරිජිනල් එමරටිස්ලා කියන්නේ. ඔය දැන් අවුරුදු 70කට කලින් ඒගොල්ලෝ කරේ ෆිෂින් කරන ගමන් ෆිෂින් කරපු හින්දා ඒගොල්ලොන්ගේ ගොඩාක් නිර්මාණ ඇතුලේ ගෙවල් ඉස්සරහා බෝට්ටු අර දීවර කර්මාන්තයේ යෙදුණු උපකරණේව පෙන්눔 කරලා තිබුණා. විශේෂයෙන්ම බින්ගෙවල් ඇතුලේ ටයිල් වල හැම පින්තූර වල තිබුණේ බෝට්ටු. ඊට අමතරව ඔරිජිනල් එමරාටියෝ ඉන්න ගෙවල් වල බෝට්ටු තිබුණා. ඒතර මේ පාලමෙන් එගොඩ මෙගොඩ කැඩිලා යන්නේ නිව් ඩුබායි and ඕල්ඩ් ඩුබායි. ඒ පාලමෙන් මෙහා පැත්ත නිව් ඩුබායි. දැන් ওই නිව් ඩුබායි වලට එන්ට වෙනවත් එක්කම අපිට ඊට ඉස්සරහින් පෙනේවි ඒගොල්ලෝගේ ඩුබායි ෆ්‍රේම් එක. ලෝකේ ලොකුම ෆ්‍රේම් එක. ඒ ඩුබායි ෆ්‍රේම් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක හරියටම ලොකේට් කරලා තියෙන්නේ ඩුබායි වල සෙන්ටර් එකේ. සෙන්ටර් පොයින්ට් එකේ. එක කොලම් එකකින් උඩට නැග්ගම ඕල්ඩ් ඩුබායි පේනවා. අනිත් කොලම් එකෙන් බිමට බැස්සම නිව් ඩුබායි පේනවා. ඉතින් ඕල්ඩ් ඩුබායි නිව් ඩුබායි දෙකම බලා ගන්න පුළුවන් මේ ෆ්‍රේම් එකට ගියාම. ඩුබායි වල හරි මැද තමයි මේක පිහිටලා තියෙන්නේ. අපි ඊළඟ පාර ඩුබායි ගියාම අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි ඕක. ඉතින් අපි ඊළඟ සංචාරයේදී අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ එක්ක යන්න. ඕගොල්ලන්ට යන්න පුළුවන් වෙලා තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. කලිනුත් මම කිව්වා අපේ මේ ඩුබායි කියලා කියන්නේ UAE වල තියෙන ප්‍රාන්තයක්, ස්ටේට් එකක්. ඒක මුල් කාලේ දීවර කර්මාන්තෙන් දිව්වට දැන් නම් මුළුමනින්ම දුවන්නේ ටුවරිසම් and real estate පැත්ත. ඊට අමතරව ඒගොල්ලෝ තෙල් නිෂ්පාදනය කරනවා. හැබැයි ඒක දැන් ගොඩාක් අඩුවෙන් කෙරෙන්නේ. ඒකින්ද ඒගොල්ලෝ ගොඩාක් ફોකස් කරලා තියෙන්නේ tourism and real estate. ඒතකොට මේගොල්ලෝගේ buildings ගත්තොත් හරිම attractive architectural designs තියෙන්නේ. මේගොල්ලෝ ගොඩාක් ප්‍රසිද්ධයි මේගොල්ලෝගේ මේ architectural designs වලටයි night life එකටයි. ඩුබායි කියලා කියන්නේ ප්‍රාන්තයක්. ඒ ප්‍රාන්තයෙන් තමයි මේ රටේ අගමැති බිහි වෙන්නේ. අබුඩාබි වලින් තමයි මේ රටේ ජනාධිපති බිහි වෙන්නේ. ඔන්න දැන් ඕගොල්ලෝ ඩුබායි ෆ්‍රේම් එක පේනවා. ඒක මීට කලින් තිබිලා තියෙන්නේ සිල්වර් කලර් වලින්. ඊට පස්සේ මිස් බුමින්ද අපිට කිව්වා ඒගොල්ලෝගේ පවර් එක, වෙල්ත් එක පෙන්වන්න ඒගොල්ලෝ මේක ගෝල්ඩ් කලර් වලින් පේන්ට් කරලා කියලා. දැන් අපිට ඔය පේන්නේ ඩුබායි ෆ්‍රේම් එක. ලෝකෙ ලොකුම ෆ්‍රේම් එක. පේනවද දෙපැත්තේ තියෙන ගස් ටික? ලස්සනට මේන්ටේන් වෙලා තියෙනවා. අපිට හිතා ගන්නවත් බෑ මේ උෂ්ණත්වයේදී කොහොමද මෙච්චර හොඳට ගස් වැවෙන්නේ කියලා. මටයි අම්මට නම් අපේ ඩුබායි ගමනේ මතකම හිටින දර්ශනය තමයි මේ ගස්වැල් සහ ඒගොල්ලෝ ගස්වැල්ට දෙන ආදරේ. ගහක් කොළක් කපන්නෙම නෑ. හරිම දුර්ලභ අවස්ථාවක් තමයි ගහක් කොළක් කපන්නේ. ඒ කියන්නේ ඒ තරමට ඒගොල්ලෝ ගස්වැල් වලට මාර ආදරෙයි.
ඕගොල්ලන්ට මේ පේන්නේ තනකොළව වැවිලා නැති ඒරියාස් වලින් ඒගොල්ලෝ හැම ගහකටම වතුර වැටෙන විදියට පෝස් බට යවලා තියෙන්නේ. ඒකෙන් වතුර බිඳුව පැලවලට යනවා. ඉතින් ඒකෙන් නිතරම ගස් වැල් වලට වතුර දිනනවා. ඒක මාර ලස්සනයි. මේගොල්ලෝ මේ ග්‍රීන් ඩුබායි කන්සෙප්ට් එක කවදා හරි ඉක්මනින්ම අචීව් කරන දෙයක් කියලා හොඳටම දැනෙනවා. තමන්ට නැති දේනේ කොහොමත් මගේ තියෙන්නේ. ඉතින් මේගොල්ලොන්ට ගස් වලට තියෙන ආදරේ වැඩි වෙලා තියෙන්නේ මේගොල්ලෝ මේ කාන්තාරයක ඉන්න හින්දා, උෂ්ණත්වය අධික ප්‍රදේශයක ඉන්න හින්දා. දුබායි වල UAE වල කැපිටල් එක තමයි අබුදාබි. හැම වෙලාවෙම ප්‍රෙසිඩන්ට් නොමිනේට් වෙන්නේ අබුදාබිට. අබුදාබි ෂේක් තමයි UAE ගයිස් ඔයගොල්ලෝ තව ඉස්සරහට යනකොට ඔය දකුණු අත පැත්තෙන් ලොකු බිල්ඩින් එකක් පේනවා ඇති. ඒ බිල්ඩින් එකේ අර ලොකු බෝලෙත් එක්ක ඔය ෆොටෝස් ටිකක් පේනවා නේද? ඒ ෆොටෝස් වල පෙන්නලා තියෙන්නේ UAE වල ප්‍රාන්ත 7 ඉන්න පාලකයෝ ටික. ඒගොල්ලෝගේ ෆොටෝස් උතන සමහර ෆොටෝස් නම් ගැලවිලා ගිහිල්ලා අනිත් පාලකයෝගේ ෆොටෝස් ටික තමයි ක්ලියර්ලි පේන්න තියෙන්නේ. ඉතින් ඔය ඩුබායි කියන රාජ්‍ය ගැන තව විස්තරයක් කිව්වොත් මේගොල්ලෝගේ ගොඩාක් පාලනය වෙන්නේ අර පරම්පරාවෙන් පරම්පරාවට එන ක්‍රමයක් තියෙන්නේ. ඡන්ද මුකුත් නැහැලු. ඉතින් ඒ කියන්නේ දැන් ඉන්න ඩුබායි රජතුමාගේ පුතා තමයි ඊළඟට මේකේ රජකම බාරගන්න ඉන්නේ. ඒ වගේම කිව්වොත් අබුඩාබි වල ඉන්න ප්‍රෙසිඩන්ට්ගේ පුතා තමයි ඊළඟට ඒ රටේ ජනාධිපති වෙන්නේ ඉන්නේ. ඉතින් ඒ වගේ පරම්පරාවෙන් පරම්පරාවට යන පාලන ක්‍රමයක් තමයි ඩුබායි වල සහ UAE වල පවතින්නේ. ඒ ප්‍රාන්ත ඔක්කොම වල. ඒගොල්ලෝගේ නායකත්වයේ තියෙන අර ප්‍රොඇක්ටිව්නස් එක, ෆියුචරිස්ටික් කම හින්දා අනාගතය ගැන ගොඩාක් දුර හීන දකින හින්දා මේගොල්ලෝ ගොඩාක් දේවල් කරනවා. ඒ කියන්නේ තනිකරම තෙල් මත යැපෙන්නේ නැහැ. විශේෂයෙන් ඒගොල්ලෝ දන්නවා තෙල් කියලා කියන්නේ non renewable resource එකක්. ඒ කියන්නේ කවදා හරි පාවිච්චි කරලා අන්තිමට ඉවර වෙනවා. ඉතින් ඒකින්ද ඒකෙන් හම්බ වෙන හැම සල්ලිම ඒගොල්ලෝ රියල් එස්ටේට් පැත්තට, ටුවරිසම් පැත්තට ඉන්වෙස්ට් කරලා තියෙනවා. මොකද ඉස්සරහට ඒගොල්ලොන්ට ආයෝජන වලට අනිවාර්යයෙන්ම ලොකු ප්‍රතිලාභ ලබා ගන්න. තවත් කියනවනම් ඩුබායි වල ඉන්න ජනතාවගෙන් 92%ක්ම ඉන්නේ පිට රැඩියෝ. ඒගොල්ලෝගේ 8%යි අපේ ඒගොල්ලෝගේ රටේ ඔරිජිනල් වැසියෝ ඉන්නේ. ඒකෙනුත් අපිට අඳුර ගන්න පුළුවන් අර සාමාන්‍යයෙන් ඔය අරාබි රටවල් වල සුදු ලෝගෝවක් අඳින පිරිමි අය ඉන්නවනේ. ඒගොල්ලෝගේ ඒ ජටාවට කළු පාට පටියක් වටින් යනවනම් කළු පාට බෑන්ඩ් එකක් වටෙන් යනවනම් ඒ කියන්නේ ඒගොල්ලෝ ඔරිජිනල් එමරාටියෝ කියලා අඳුර ගන්න පුළුවන්. දැන් අපි ඔය පහු කරේ මෙට්‍රෝ ස්ටේෂන් එකක්. මේගොල්ලෝගේ ට්‍රේන්ස් තියෙන්නේ ඔක්කොම ඔටෝමැටික් නේ. දැන් ඔය ස්ටේෂන් එක පේනව නේද? ඒක සීෂෙල්ස් ෂේප් එකක් තියෙන්නේ. ඒ කියන්නේ සිප්පි කට්ටක හැඩයක්. එතනිනුත් ඒගොල්ලෝ රිසෙම්බල් කරන්න හදන්නේ, පෙන්වන්න හදන්නේ ඒගොල්ලෝගේ අතීතයේ දීවර කර්මාන්තේ ෆිෂරීස් පැත්තේ වටිනකම. ඒගොල්ලෝ ඒව අමතක කරලා නැහැ. එතකොට මේකේ උඩ මේ බිල්ඩින් එක තට්ටු පහක බිල්ඩින් එකක්. ගයිස් පොඩ්ඩක් හිතන්න මේගොල්ලෝගේ පාලකයෝ කොච්චර අනාගතය ගැන හිතනවද කියලා. ඒගොල්ලෝ මියුසියම් එකක් හදලා තිනවා, The Museum of the Future. ඒ කියන්නේ 2040 වෙද්දී ඒගොල්ලෝගේ ඩුබායි රාජ්‍ය කොහොම තියෙයිද කියලා ඒගොල්ලෝ මියුසියම් එකක් හදලා. ඔය ලස්සන හැඩයකට තියෙන බිල්ඩින් එකක් පේන පොඩි ඩෝනට් එකක් වගේ. ඒකේ ඇරබික් ලෙටර්ස් වලින් ලියලා තියෙන්නේ ඒ ඩුබායි ෂේප් ගේ විෂන් එක. ඔය ලස්සන බිල්ඩින් එක තමයි The Museum of the Future. ඒකේ දැනටමත් ටිකට්ස් බුක් වෙලා තියෙන්නේ. අපි අනිවාර්යයෙන්ම ඊළඟ පාර යනවා. කෙනෙක් කියනවා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අර ඇඟිලි 3ක් පහුණා නේද? පොඩි ස්ටැචු එකක්. ඒකෙන් පෙන්눔 කරන්නේ ඩුබායි ඉහිදලේ සිම්බල් එක. එයා ඒකෙන් මේ ඇඟිලි 3ෙන් පෙන්නන්නේ win, vision and love. ඉතින් ඒ ඔක්කොම පෙන්නනවා ඩුබායි වල තියෙන අනාගතයට ඒගොල්ලෝ කරලා තියෙන ආයෝජන ගැන. අලුත් ටෙක්නොලොජිස් යූස් කරපු ඒවා
හරිම ආසයි මේ රටට ගියාම. ඒක මොන මෙතන තව බිල්ඩින් එක රත්තරන් පාටින් පේනව නේද? ඒ බිල්ඩින් එක තමයි ලෝකේ තියෙන උසම ගෝල්ඩ් හොටෙල් එක. ඒ ජෙවෝරා. අන්න මේක තමයි අපි දැන් පහු කරේ. අල් ජදාෆ් ඒරියා එක කියලා අල් ජදාෆ් වල තියෙනවා ලොකු හොටෙල් එකක්. යාළුවනේ ඕගොල්ලන්ට විශේෂ දෙයක් තේරෙනවා ඇති. ගොඩක් අර ඈතින් පේන්නේ බර්ජ් ඛලීෆා එක. ඒක තමයි ලෝකේ තියෙන උසම කුළුණ. ඩුබායි ගැන කිව්වොත් ඒගොල්ලෝ ගොඩාක් දේවල් ලොකුවට විශාලෙට යුනීක් වෙන විදියට හදලා තියෙනවා. දැන් මම කියපු ගොඩාක් වචන ලොකු මේ ලෝකෙම තියෙන එකම එක ඒ වගේ දේවල් නේ කිව්වේ. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩාක් ඒගොල්ලොන්ගේ රාජ්‍ය සහ මුළු රටම විශේෂයෙන්ම අඳුන ගන්න පුළුවන් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒක හරි ඇට්‍රැක්ටිව් දෙයක්, ශක්තියක් පෙන්වන දෙයක්. මේ ඩුබායි රාජ්‍යය සහ මුළු UAE වලම පවර් එක, ඩොමිනන්ස් එක, ඒගොල්ලෝගේ ඔතොරිටි එක පෙන්වන විදියක් ඕක. දැන් ඕගොල්ලන්ට පේන්නේ ඩුබායි වල ෆුල් සිටි view එක. අර හොලිවුඩ් ෆිල්ම් එක බලනවා වගේ තමයි හතර ඇටේම බිල්ඩින් ටික පේන්නේ. එක හැඩයට එක බිල්ඩින්ස් වල තියෙන එක ආකිටෙක්චරල් ඩිසයින්ස්. පුදුම ලස්සනයි. ඔය පහලින් පේනවද තනකොළ බවලා? ඒ ඔක්කොම පුදුම සාරවත් විදිහට කොහොම හරි ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. අපේ පුතාලට අපි මේ විස්තර හරිම ආදරෙන් තමයි මේ වෙලාවේ කියලා දීදී යන්නේ. ඒගොල්ලොන්ට පුංචි දෙයක් හරි ඉගෙන ගන්න පුළුවන් නේ. ඉස්සෙල්ලානේ මේවා දකින්නේ. අපි ඩුබායි ගැන තව දෙයක් කියන්නම්කෝ. දැන් ඒගොල්ලෝ සර්ව් කරන්න හදන්නේ, ඒ කියන්නේ මේ ඩුබායි කියලා කියන්නේ හරියට ඉන්ටර්නැෂනල් හබ් එකක්. ඒ හබ් එක සර්ව් කරනවා බිස්නස්, ෆයිනෑන්ස් ඇන්ඩ් ට්‍රැවල්. ඒ පැති ඔක්කොටම. ඔය දැන් අපිට පේන්නේ රටින්දි ගහක්. රටින්දි ගහක් තියෙන්නේ ඔය ඒගොල්ලෝගේ ඔරිජිනල් එමරාටින් ගෙවල් ළඟ. අයිය බබා ලොකු බාප්පා එක්ක මල්ලි බබා මාත් එක්ක ඔක්කොමලා ඉස්සරහා කතා කර කර යනවා. Dubai Metro ගන්න ඕපන් කරේ 2013 පෙබරවාරි 14. මේකේ සයිට් එක ඉන්නවා බාකිලෝ ස්ක්වයර් මීටර් කියන 72000. මුළු ප්‍රමාණයම ස්ක්වයර් මීටර් 72000 විතර තියෙනවා. මිලියන 48ක මාටිනවා. මිලියන 48ක මාටිනවා. ඔක්කොම මිලියන 120ක කරන්නේ ගස් තියෙනවා. ඔක්කොම අත්ත මල් වර්ග. කොහොම මල් වර්ගයකට තමයි මේගොල්ලෝ අර පාට වෙනස් කරනවා වගේ තමයි හදලා තියෙන්නේ. දැන් ගියාම දිනවා එමිරේට්ස් ෆ්ලයිට් එකක් තියෙනවා සම්පූර්ණ මල් වලින්ම හදලා. ඒ වගේ අපට කරන්න පුළුවන් බලන්න. මේ හැටි ගොඩක් තියෙන දේවල් ඉස්සරහට තියෙන දේවල් තමයි තියෙන්නේ. මේ හරිය තාම හොඳටම ඩෙවලොප් වෙලා නැහැ. මේ හරිය ඩුබායි අපි ඉන්න සිටි එක දෙකලා ඩුබායි වගේ ඩෙවලොප් වෙනකොට තමයි මේගොල්ලෝ අන්ඩර්ග්‍රවුන්ඩ් ඔක්කොම වයර් එහෙම අරින්නේ. දැන් මේ හරිය තාම ඩෙවලොප් වෙලා නැති නිසා තමයි අපිට මේ දෙපැත්තේම මේ හයි ටෙන්ෂන් ටවර්ස් එහෙම ඔක්කොම ලයිට් වයර් එහෙම පේන්නේ. මේ හරිය ඩෙවලොප් වීගෙන එනකොට මේ ඔක්කොම මේ පොළොව යකින් ඒගොල්ලෝ යවනවා. දැන් අවුරුදු 1000 කලින් අර මොම කරලා ඉතින් ගම් වතුරක් ආවා. ඒ ගම් වතුරේ ගොඩක් කට්ටිය නැති වුණා කරන්ට් වැඩිලා. මොකද පොළොව ඇතුලින් වයර් ලයින් එක ඔක්කොම යන්නේ අර ගම් වතුරේ ඉන්න කට්ටිය ගිහිල්ලා යකඩ කණුවේ මල්ලකට ගාම මේ කරන්ට් එක ගන්න. හැබැයි ඒවා කිසි දෙයක් ඩුබායි වල මීඩියා වල පෙන්නන්නේ නැහැ.
ඒවා කියන්න තහනම්. කියන්නේ නෙගටිව් දේවල් මොකුත් මීඩියා වල දාන්න බෑ. පොසිටිව් ඒවා විතරයි දාන්න ඕනේ. ලංකාවේ කට්ටිය පොඩි දෙනෙක් තරම් විතර මරුණා. මේ සංවතුරේ. නැත්නම් මේ ජෙට් ස්කී එක ඒ වගේ දේවල් තියාගෙන ඉන්න තමයි ආලිය ආසක ඉස්සර අපිට පේන්න තියාගන්න. මොකද අපි ගෙවල අපි අස ඩොච් එකක් හරි ජගුවරක් හරි ඉස්සර පාක් කරලා තියන්නේ. මේගොල්ලෝ අස ලී වලින් හදපු බෝට්ටුවක් එහෙම නැත්නම් මේ ජෙට් ස්කී එකක් වගේ එකක්. මොකද මේගොල්ලෝ අර ඔරිජිනල් එමරාටි කට්ටිය වල ෆිෂර්මන්ලානේ. ඒකෙන් ඒගොල්ලෝ ආස ඒගොල්ලෝ ඒ විදිහටම තියාගෙන. අනිත් එක මේ ගෙවල් බලන්න ගෙවල් වල උඩ ටිකක් පෙට්ටියක් වගේ කැලලා පේන්න තියෙනවා. ඒක ඇවිල්ලා ඔය ඒ කාලේ මේ පරණ ගෙවල් ඒගොල්ලෝ මේ හදනකොට ඔක කියන්නේ එයා කන්ඩිෂන් නැති හින්දා ඔය හුලං කවුලුවක්. දැන් ඒ විදිහම තමයි දැන් හදන ගෙවලුත් ඒගොල්ලෝ ඒ විදිහටම ඒ ගැටිය පෙන්නන ඕනේ තමයි උඩ පෙට්ටිය වගේ හදලා තියෙන්නේ. ඉස්සර කාලේ ඔතන හුලං ආවට පස්සේ හුලං කෙලින්ම ගිය අතට තමයි යන්නේ. ඒකට ගිය අතට කූල් වෙනවා. ඒක නිසා දැන් මොකද ඒක දෙලා තියෙන්නේ අර ඒ විදිහ පෙන්නන ඕනේ හැම කෙනෙකුටම ඒ විදිහම තමයි හදලා තියෙන්නේ. දැන් ගයිස් ඔය පහුවෙන්නේ සාමාන්‍ය ඔරිජිනල් එමරාටි ගෙවල්. ඒකේ විශේෂත්වයක් ඕගොල්ලන්ට පෙනෙයි. ඒ හැම ගේකම වගේ උඩින් අර හුලං කවුලුවක් වගේ එකක් තියෙනවා. මොකද ඒ කාලේ ඉස්සර ඉන්න අයට AC තිබුණේ නෑනේ. ඒතෝට කාන්තාරේ ගෙවල් තියෙනකොට ඒ උඩින් පොඩි කොටුවක් වගේ හුලං කවුලු දාලා තිබුණා. හුලං ඇතුළට එන්න. ඒකෙන් තමයි මුළු ගෙදරටම සිසිලස ආවේ. සාමාන්‍යයෙන් දැන් නම් හැම එකම වගේ AC දාලා තියෙන්නේ. ඒ වුණත් අර ඉස්සර පැරණි අය කරපු ටෙක්නික්ස් මතක් කරන්න ඩුබායි වල තියෙන තව විශේෂත්වයක් තමයි ඒගොල්ලෝගේ හැම ප්‍රාන්තේ හැම නගරයක්ම බෙදලා තිබුණේ. උදාහරණයකට ඉන්ටර්නෙට් සිටි, මීඩියා සිටි, ඒ වගේම ඔය එක එක පැති හදලා තිබුණා ඒ අදාළ දේට. ඒකත් විශේෂත්වයක්. ඉස්සරහට ඕගොල්ලන්ට පෙනේවි ඉන්ටර්නෙට් සිටි. එහෙම. ඉතින් ඒවත් විශේෂයි. තාමත් ලොකු කන්ස්ට්‍රක්ෂන්ස් වෙනවා. ඒකෙන් තව ඊළඟ පාර අපි ඩුබායි එනකොට මේවා ගොඩාක් තව වෙනස් වෙලා තියෙවි. හිතා ගන්න බැරි වෙන විදියට. ලොකු වෙනස්කම් වෙලා තියෙවි. මොකද කන්ස්ට්‍රක්ෂන්ස් ලොකුවට කෙරෙනවා. ඒ වැවෙන ඒවා හරි පරිස්සමට තියාගන්නවා. පුතේ යන්නේ JCB එකක් වැඩ. එස්කවේටර් එක. අපි යන්න හදන්නේ පුතේ බටර්ෆ්ලයි ගාඩන් එකනේ පුතාගේ. ඒකත් පැය වාගේ. අපේ රටවල කියන්නේ මේ පික්ස් වගේ. ඒක තමයි. පොඩ්ඩක් බලන්න මේ පේන පඳුරු කොච්චර උස්සට කොළ පාටට පේන විදිහට හැදිලාද කියලා. මේ දෙපැත්තේ අපිට ඈතින් ඈතට කොහොඹ ගසුත් තිබුණා. ඉතින් කොහොඹ ගහේ තියෙන සිසිලසේ වටිනකම ඒ මිනිස්සු හොඳටම දන්නවා. ඉතින් ඒවත් හොඳට වවලා තිබුණේ. අයියටයි මල්ලිට නම් නිදි මතක් තිබුණේම නෑ වහනේ යනකොට. දෙන්න දෙපැත්ත බල එක දේවල් ඉගෙන ගන්නවා, කතා කරනවා, සෙල්ලම් කරනවා තමයි කරේ. තව අලුත් දෙයක් අපි ඉගෙන ගත්තා. මෙතනදී හැම ස්ට්‍රීට් එකකටම වගේ නමක් දානකොට, බිස්නස් එකකට නමක් දානකොට ඒගොල්ලෝ ගොඩක් අල් කියන වචන යූස් කරලා තිබුණා. ඒකෙන් ඒගොල්ලෝ මීන් කරලා තිබිලා තියෙන්නේ ඒගොල්ලෝගේ දෙවියන්ගේ ආශිර්වාදය ගන්න. අල්ලා දෙවියන්ගේ ආශිර්වාදය ගන්න තමයි අල් කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒකත් අපි මේ ට්‍රිප් එකේදී ඉගෙන ගත්තා.
අපි දැන් පහු කරන්නේ බර්ජ් ඛලීෆා එක. ලෝකේ උස්සම ගොඩනැගිල්ල කියලා කිව්වේ. ඔය දැන් අපි පහු කරන්නේ පරණ Toyota building එක. අදටත් ඒ building එක ඒගොල්ලෝ අයින් කරන්න නැතුව තියලා තියෙනවා. historical value එකක් තියෙන හින්දා. අලුතෙන් හදපු මොන building Toyota? buildings වල හැඩනම් එක එක විදියයි. ඒ building එක රෙදි කෑල්ලක් මිරිකලා දාලා වගේ. පේනවනේ තාත්තා අම්මා එක්ක යන යාළුවෝ දෙන්න. තාත්තා අම්මයි පුතාලා දෙන්නයි තාත්තයි. අම්මේ දැක්කද ඒක? අම්මා දැක්කද ඒක? සාමාන්‍යයෙන් දුබායි වල ගොඩාක් අඩුවෙන් තමයි ඇක්සිඩන්ට්ස් වෙනවා කියලා කියන්නේ. ඉතින් ඇක්සිඩන්ට් එකක් වෙච්ච අවස්ථාවකදී ටක් දාලා පොලිසිය මැදිහත් වෙලා වරදකරු කවුද කියලා හොයලා එයාට ෆයින් එකක් දෙනවා වගේම නිවැරදි කරුට ෆුල් ක්ලේම් එක අනිත් කෙනාගේ ඉන්ෂුරන්ස් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව ඒගොල්ලෝ සාමාන්‍ය වාහනයක් හැදුනම පාරේ ඇදගෙන යන්න දෙන්නේ නැහැ. දෙන්නේ නැහැලු. ඒවා අනිවාර්යයෙන්ම කා කැරියර් එක දාලා තමයි අරන් යන්න ඕනේ ගරාජස් වලට. Lotus. ඊට අමතරව මේගොල්ලෝගේ වාහන මිලට වඩා ගණන් ඒගොල්ලෝගේ නම්බර් ප්ලේට්ස්. ඒගොල්ලෝ නම්බර් ප්ලේට්ස් වලට ලොකු වටිනකමක් දෙනවා. නම්බර් ප්ලේට් එකෙන් කියන්න පුළුවන් ඒ කෙනා මොන ස්ටේටස් එකක් මේ රටේ මේන්ටේන් කරනවද කියලා. උදාහරණයකට ඩුබායි වල අංක 1 කියන නම්බර් ප්ලේට් එක යූස් කරන්නේ ඒ රටේ ෂේක්. අරිනිතරි තාත්තා 100. ඔය දැන් අපි පහු කරන්නේ ඒගොල්ලෝගේ අර vehicle city එක. මේ පැත්තේ තියෙන තනිකරම වාහන. මැනික මෙන්න මොස්ක් එකක් තියෙනවා. guys දැන් ඔයාලට ඈතින් පේනවද අර බෝටුවක රුවලක් හැඩයට තියෙන බිල්ඩින් එකක්. ඒ පහුනේ බර්ජර් ලැරැබ් කියලා. ඒක කන්සිඩර් කරන්නේ 7 star hotel එකක් කියලා. හිතා ගන්න පුළුවන් කොහොම ලක්ෂූරියස් ඇතිද කියලා ඕක. දවසක අපිට යන්න පුළුවන් දවසක අනිවාර්යයෙන්ම ඉන්න බලමු. ඕගොල්ලොත් එක්ක අපි ෂෙයා කරන්න. මේකද වැඩියෝ? ඕගොල්ලෝ ගිහිල්ලා තියෙනවා නම් දැකලා තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාන්නකෝ. ඔන්න දැන් අපි ලං වෙලා තියෙන්නේ පාම් ජුමේරා. ඒගොල්ලෝ අර පාම් ට්‍රී එකක් හැඩයට පොඩි පොඩි අතු බෙදෙන විදියට තමයි මේ අයිලන්ඩ්ස් හදලා තියෙන්නේ. ඒකත් අපි ඉස්සරහට පෙන්නන්න. මේ තියෙන ඩුබායි ඉන්ටර්නෙට් සිටි එක. අර අපි කිව්වේ සිටි ස්පෙෂලායිස් කරලා තිබ්බේ කියලා. vehicle city, internet city, media city ඒ වගේ නගර එක එක කලාප වලට වෙන් කරලා. Business Central Towers. මේ හැම බිල්ඩින් එකම මොනවා හරි වැඩ කරනවා. අම්මේ ඊළඟ පාර වඩි හිතාගන්න බෑ ඊළඟ පාරේ තව කොච්චර අපේ වීඩියෝ වෙනස් වෙලා තියෙයිද. අන්න Microsoft එක. අපි මේ පැත්තේ තියෙනවා පාරේ දෙපැත්තෙම එක එක හැඩයට ලස්සන නිර්මාණ කරපු බිල්ඩින් වගේම අලුතෙන් කරන් යන බිල්ඩින්ස් උත් තියෙනවා. ඉතින් ඒවා අපි ඊළඟ පාර එනකොට ගොඩාක් හැදිලා වෙනස් වෙලා තියෙවි. ලස්සන වෙලා තියෙවි. මේගොල්ලෝ ගොඩාක් රියල් එස්ටේට් පැත්තට ඉන්වෙස්ට්මන්ට්ස් කරනවානේ. අම්ම මේ පැත්ත. අයිය අර පැත්ත. අන්න අර මේක. අර මේගොල්ලෝ කරපු හැම ඉන්වෙස්ට්මන්ට් එකක්ම හොඳට ස්ටඩි කරොත් ඒ හැම දෙයක්ම අරමුණු කරලා තියෙන්නේ ටුවරිසම් වලට.
මේ වෙලාවෙද්දි අම්මයි මායි කතා වුණේ දෙපැත්තෙන් එක පැත්තක් බලනවා වෙනුවට අපිට දෙපැත්තම බලන්න පුදුම ආසාවක් තිබුණේ. මොකද ඒකේ හැම පැත්තෙම බලන්න දේවල් තියෙනවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේ බිල්ඩින්ස් වල එක ඩිසයින්ස් තිබුණේ. සාමාන්‍යයෙන් අපිට කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ මේ පරිසරේ. අර ගොඩනැගිලි කියලා වුණාට එතන ගස් කොළන්, ගොඩනැගිලි, වතුර ඒ පුළුවන් විදිහට ඒගොල්ලෝ ටුවරිසම් පැත්ත ඉම්ප්‍රූව් වෙන විදිහට හදලා තියෙනවා. පරිසරයට ආදරේ හිතෙන විදිහට. මේව දකිනකොට අපිට හිතෙන්නේ හැම වෙලාවෙම අපේ රටේ අපි කොච්චර දේවල් තව උත්සාහයෙන් කරන්න ඕනද කියලා. මේ වෙලාවෙද්දිත් චූටි බාප්පා එක්ක හොරතල් වෙනවා අපේ පුතාලා දෙන්න. මේ අපි මුහුද යට බෙන්ගයකින් යන්නේ. මුහුද යට තියෙන බින්ගයක් ඇතුලෙන් තමයි මේ අපි හොගාගෙන යන්නේ. ඩුබායි කියලා කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒගොල්ලෝ අඳුන්වන්නේ ඒක ඉන්ටර්නැෂනල් හබ් එකක් කියලානේ. ෆයිනෑන්ස්, බිස්නස්, ට්‍රේඩින් වලට ඒකින්ද හැම වෙලාවෙම බිසි. ප්‍රාන්තයක් ඒක. ඩුබායි ගියාම අපිට ඉගෙන ගන්න හම්බෙච්ච හොඳම පාඩම තමයි අපි පරිසරයට කොච්චර ආදරය කරන්න ඕනද කියන එක. ඒ කියන්නේ ගස් කොළන් අපිට ඒවා තියෙනවා. අපිට ඒ සම්පත් ස්වභාවික සම්පත් සබාදහමින් දීලා තියෙනවා. අපි ඒ වලට කොච්චර ආදරය කරන්න ඕනද කියන එක ඩුබායි ගියාම අපිට තේරුණා. ඊට අමතරව ඒගොල්ලෝ ටුවරිසම් පැත්ත ඉම්ප්‍රූව් කරන්න ගත්ත දේවල් ඒව දැක්කම අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා කියන එක හොඳටම තහවුරුයි. අපේ රටේ ස්වභාවික සම්පත් වලින් අපිට උපරිම ප්‍රයෝජනය ගන්න පුළුවන්. ඩුබායි කියලා කියන්නේ තනිකරම මෑන් මේඩ් ඒරියා එකක්. ලෑන්ඩ් ස්පේස් එකක්. ඉතින් අපේ රටේ තියෙන ස්වභාවික සම්පත් දැන් ඉන්න රාජ්‍ය පාලකයෝ සහ ඉන්න නායකයෝ අපි හැමෝම එකතු වෙලා අපේ රටට මේ දේ කරොත් අනිවාර්යයෙන්ම අපේ රටේ ටුවරිසම් පැත්ත, රියල් එස්ටේට් පැත්ත දියුණු වෙනවා නොඅනුමානයි. මේව දාලා මට අහගන්න අපිට ඒක කරන්න පුළුවන්. අපිට අනිවාර්යයෙන්ම අපේ රට සංවර්ධනය කරා ගෙනියන්න හොඳටම පුළුවන්. ඒක අපිට විශ්වාසයි. මම හිතන්නේ එයාගේ ළමයි ඔක්කොමලා ගෙවල් වෙන සිතුවිල්ලයි තෝට් එකයි එක්ක අපේ ඩුබායි සිටි වීව් එකයි මුළු ඩුබායි අපිට යන්න පුළුවන් වෙච්ච මුළු ඒරියා එකේම රවුන්ඩ් එක ඉවර වෙනවා. දැන් අපි මේ පෙන්නගෙන යන්නේ ඩුබායි වල සබිල් පැලස් කියලා තියෙනවා. ඒ කියන්නේ ඩුබායි රාජ්‍යය පාලනය කරන නායකතුමා. ඒ කියන්නේ ප්‍රයිම් මිනිස්ටර්. එයාගේ එක පැලස් එකක් තමයි ඔය සබිල් පැලස් කියලා කියන්නේ. ඔය අපි පහු කරන් යන්නේ යාගේ මුළු ඉඩමම. ඒ කියන්නේ ඔය තාප්පයක් වගේ ඈතින් පේන්නේ එයාගේ මාලිගාවේ මායිම. අලුත් වීඩියෝ එකේ සබිල් පැලස් එක ඒගොල්ලෝ අපිට විසිට් කරන්නේ දෙන ඒරියා එක පෙන්වන්න. ඉක්මනින්ම අලුත් වීඩියෝස් ටික අරන් එන්න. රැඳිලා ඉන්න අනිවාර්යයෙන්ම ඊළඟට එන වීඩියෝස් ටික හරිම ලස්සනයි. මේ ආදරණීය මතකයන් හරිම ආදරෙන් සටහන් කරන්න. එහෙනම් කට්ටිය සතුටින් පරිස්සමෙන් ඉන්න.